ආයිබෝවන්. කවදා හරි හිතලා තියෙනවද ශ්‍රී ලංකාවෙම කොටස් වෙළඳපොළට ආයෝජනය කරලා තමන්ගේ සල්ලි තමන් වෙනුවෙන් වැඩ කරන්න සලස්වන්න. ඉතින් මේ කතා බහ ඒ ගැනයි. විශේෂයෙන්ම මේ ගමන පටන් ගන්න හිතාගෙන ඉන්න අයට පියවරෙන් පියවර හැමදේම පැහැදිලි කරන මාර්ගෝපදේශයක්. ඉතින් බලන්න ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි සල්ලි වලින් තව සල්ලි හොයන්නේ? ඒ කියන්නේ දිගු කාලිනව වර්ධනයක් හදාගන්නේ කියලා. මේකට තියෙන හොඳම ප්‍රබලම උත්තරයක් තමයි කොටස් වෙළඳපොළ කියන්නේ. හිතනවට වඩා ලෝකෙට ඇතුල් වෙන එක ලේසි. හොඳයි. අපි බලමු මේ ගමනේදී අපි කතා කරන දේවල්. මුලින්ම ගවේෂණයේ ආරම්භය, ඊළඟට සිතියම සකස් කිරීම, දොරටුව විවෘත කරන විදිය, පළවෙනි පියවර තියෙන හැටි, ඊට පස්සේ අපි කෙනෙක්ගේ ඇත්ත කතාවක් බලමු, අන්තිමට බලමු ඉදිරි මාවත කොහොමද කියලා. ඉතින් අපි පටන් ගමු. හරි. එහෙනම් මුලින්ම අපි හරියටම තේරුම් ගමු මොකක්ද මේ කොටස් වෙළඳපොළ කියන්නේ. කොළඹ කොටස් වෙළඳපොළ අපි CSC කියලා කියන්නේ ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නියාමනය කරන බලපත්‍ර තියෙන නීතියානුකූල වෙළඳපොළක්. හරි. සරලවම කිව්වොත් මෙහෙමයි. කොටසක් මිලදී ගන්නවා කියන්නේ ලොකු සමාගමක පොඩි අයිතියක් Tamanට ලැබෙනවා වගේ දෙයක්. ඒ කියන්නේ ඒ සමාගම දියුණු වෙද්දී ඒ සාර්ථකත්වයේ කොටස්කරුවෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එයි මේ කොටස් වෙළඳපොළ මෙච්චර වැදගත්. බලන්න මේක ආයෝජකයින්ට විතරක් නෙවෙයි හොඳ. කෙනෙක් ආයෝජනය කරද්දී ඒ සල්ලි යන්නේ සමාගම් වලට. එතකොට ඒ සමාගම් වලට පුළුවන් ඒ සල්ලි පාවිච්චි කරලා තව දියුණු වෙන්න, අලුත් රැකියා අවස්ථා හදන්න, අලුත් දේවල් කරන්න. ඉතින් එහෙම වෙද්දී මුළු රටේම ආර්ථික ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ මේක හැමෝටම වාසිගෙන ක්‍රමයක්. හොඳයි. ඕනම ගමනක් යන්න කලින් පාර හොයාගන්න සිතියමක් ඕන නැ ආයෝජනයත් ඒ වගේ තමයි. මුදල් යොදවන්න කලින් හොඳට හොයලා බලන එකයි තමන්ගේ ඉලක්කම මොනවද කියලා තීරණය කරන එකයි අනිවාර්යෙන්ම කරන්න ඕන. ඉතින් 1 රුපියලක්වත් දාන්න කලින් මේ පියවර දෙක නම් අනිවාර්යයි. පළවෙනි එක දෙනුම. මූලික දේවල්වත් තේරුම් ගන්න ඕන. මේකට csc.lk sec.gov.lk වගේ වෙබ්සයිට්ස් වලින් පටන් ගන්න පුළුවන්. දෙවෙනි එක තමන්ගේ ඉලක්ක මොනවද කියලා හිතන එක. ආයෝජනය කරන්නේ ඇයි? සමහරවිට ගියක් ගන්න හිතාගෙන වෙන්න පුළුවන්. නැත්නම් අධ්‍යාපනයේට, එමත් නැත්නම් විශ්‍රාම කාලයට සූදානම් වෙන්න. මොකද තමන්ගේ ඉලක්කය දන්නවනම් තමයි හරි ආයෝජන තීරණ ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි යමු වැඩේට. කොහොමද මේ ගනුදෙනු කරන්න අවශ්‍ය ගිණුම, ඒ කියන්නේ CDS ගිණුම හදාගන්නේ කියලා බලමු. කොටස් ගනුදෙනු පටන් ගන්න නම් අනිවාර්යෙන්ම CDS ගිණුමක්, ඒ කියන්නේ Central Depository System ගිණුමක් ඕන. මේක හිතන්නක හරියට කොටස් මෙනුවරම තියෙන ස්පෙෂල් බැංක් account එකක් වගේ. ඉතින් මේක හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තරවකාර සමාගමකට, ඒ කියන්නේ broker firm එකට ගියන හදාගන්න එක. අනිත් ක්‍රමය තමයි CSC mobile app එක download කරගෙන තනියම ගෙදර ඉඳන්ම හදාගන්න එක. ඇත්තටම ශ්‍රී ලංකාවේ බලපත්‍ර තියෙන තරවකාර සමාගම්, ඒ කියන්නේ broker firms 27ක්ම තියෙනවා. ඉතින් ඒ කියන්නේ තමන්ට ගැළපෙනම තැනක් තෝරගන්න ඕන තරම් විකල්ප තියෙනවා කියන එක. හරි. broker කෙනෙක් තෝරගන්නකොට නිකන්ම account එකක් open කරනවා කියලා හිතන්න එපා. මේක හරියට මේ ආයෝජන ගමනට සහකරුවෙක් හොයාගන්නවා වගේ දෙයක්. ඉතින් හොයලා බලන්න ඕනේ ලේසියෙන් කතා කරන්න පුළුවන්ද? එයාලට හොඳ රිසර්ච් ටීම් එකක් ඉන්නවද? හොඳ නමක් තියෙන තැනක්ද කියලා. මොකද මේ තෝරා ගැනීම ගමනේ සාර්ථකත්වයට ගොඩක් බලපානවා. හොඳයි. දැන් තමයි වැඩේ තියෙන්නේ. ගිණුමට සල්ලි දාලා පළවෙනිම ගනුදෙනුව, ඒ කියන්නේ පළවෙනි කොටස් ටික මිලදී ගන්නේ කොහොමද කියලා අපි බලමු. මේක හිතන තරම් සංකීර්ණ නෑ. හරිව සරලයි. මුලින්ම තෝරගත්ත broker firm එකේ bank account එකට සල්ලි දානවා. ඊට පස්සේ ඒ deposit slip එක එයාලට email එකෙන් හරි යවනවා. ඊළඟට තමන්ගේ ආයෝජන උපදේශකට කතා කරලා නැත්නම් WhatsApp හරි email එකක් හරි දාලා කියනවා මට අහවල් කම්පැනි එකේ කොටස් මෙච්චරක් ගන්න ඕන කියලා. අන්තිමටම ගනුදෙනුව වුණාට පස්සේ එයාලගෙන් එන confirmation එක check කරනවා. එච්චරයි. හරි. අපි මේ කතා කරපු දේවල් ඇත්තටම ජීවිතේදී කොහොමද වෙන්නේ කියලා බලමුද? අපි උදාහරණයකට ගමු සංජය කියලා කෙනෙක්ගේ කතාවක්. මේ ඉන්නේ සංජය. වයස අවුරුදු 30යි. එයාට ඉතුරුම් ටිකක් තියෙනවා. ඒත් එයාට හිතෙනවා මේ සල්ලි වලින් මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් පළවෙනි අවුරුද්දෙම එයා මේ ගැන ඉගෙන ගන්නවා, CDS account එකක් හදනවා, පළවෙනි ආයෝජනය කරනවා. අවුරුදු 5ක් යනකොට එයා සැලකිය යුතු ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. අපි බලමු සංජයගේ මේ ගමන කොහොම වෙයිද කියලා. සංජය කරපු බුද්ධිමත් දේ තමයි එයාගේ මූලික ආයෝජනය රුපියල් ලක්ෂ එකම සමාගමක දැම්මේ නැහැ.
එයා ඒක සමාගම් තුනක් අතරේ බෙදලා දැම්මා. ඇයි එහෙම කරන්නේ? මොකද එක තැනකට මොකක් හරි වුණොත් අනිත් තැන් වලින් පාඩුව පියවනවා. මේකද තමයි කියන්නේ අවදානම කළමනාකරණය කරනවා. එහෙම නැත්නම් බැලන්ස්ඩ් පෝර්ට්ෆෝලියෝ එකක් හදනවා කියලා. ඉතින් ප්‍රතිඵල සංජය ක්‍රම දෙකකින්ම මුදල් ලිපැවුවා. එකක් තමයි ඩිවිඩන්ඩ්ස්. එහෙමත් නැත්නම් ලාභාංශ. ඒ කියන්නේ කොටස් අයිති කරගෙන ඉන්න නිසාම සමාගමේ ලාභයෙන් කොටසක් ලැබෙනවා. අනිත් එක තමයි කැපිටල් ගේන්ස්. එහෙමත් නැත්නම් ප්‍රාග්ධන ලාභ. ඒ කියන්නේ අඩු ගානට ගත්ත කොටස් මිල වැඩි වෙනාම විකුණලා ලබන ලාභය. ඉතින් පේනව නේද? සංජයගේ ඉවසීම සහ ඉගෙනීම වැඩේ සාර්ථක කළා. හොඳයි. අපි දැන් මේ මුළු කතාවෙම ගන්න තියෙන වැදගත්ම පාඩම, ඒ කියන්නේ සාර්ථකත්වයේ රහස මොකක්ද කියලා බලමු. සාර්ථක ආයෝජනය කියන්නේ දිගටම ඉගෙන ගන්න එක, ඉවසීමෙන් ඉන්න එක සහ හැමතිස්සෙම අලුත්ම නිවැරදි තොරතුරු මත තීරණ ගන්න එක. ඒක එක රැයකින් වෙන දෙයක් නෙවෙයි. ඒක ගමනක්. ඉතින් මේ ගමනේ පදනම තමයි ඉගෙනීම, ඉවසීම සහ නිවැරදි තොරතුරු. ඉතින් අපි පාර දැක්කා, ඒ පාරේ ගිය කෙනෙක්ගේ කතාවකුත් ඇහුවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ ආයෝජන ගමන පටන් ගන්න සූදානම්ද කියන එක. මතක තියාගන්න, ධනය ගොඩනගා ගන්න තියෙන මේ මාවත පටන් ගන්නේ එකම එක තීරණයකින්. ඒ තමයි ඉගෙන ගන්න තීරණය. ඉතින් ඒ ගමන අදම පටන් ගන්න.